Nabrak gana. Honda may negative than me. Dawla na mahupunta na tayo. Ini. ලැබුවා අලුත් අවුරුද්ද කිරියම් පැණියෙන් ඉතිරෙන සාමය සතුට සෞභාග්‍ය පිළිච්ච සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ඉස්සෙල්ලාම ප්‍රාර්ථනා කරනවා. ගොඩ දවසකින් මම මේ බ්ලොග් එකක් ගේන ළමයි අතරම තිබ්බ වැඩත් එක්ක මට බ්ලොග් එකක් ගේන්න බැරි වුණා. මං හිතන්නේ මාසෙකමාරකට විතර පස්සේ. so welcome back to my channel. ඉතින් අවුරුද්දට බ්ලොග් එකක් නොකර බෑනේ. මොකද මේවා ඔක්කොම memories. මම හරි මාසයි මගේ මම අනාගතයට ගියපු දවසක මගේ අතීත දිහා බලන්න කියන්නේ මම ගෙදර අයත් එක්ක මගේ යාළුවෝ එක්ක ගත කරපු දේවල් ඒවා මේ ඔක්කොම බලන මම මාර මාසයි. ඉතින් ඒක තමයි මම මේ vlog කරන්න ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ. මොකද මට වයසට ගියත් මට මේ වීඩියෝ එකක් බලලා සතුටු වෙන්න පුළුවන් මම මේ කාලේ මෙන්න මෙහෙම හිටියානේ කියලා. ඉතින් අපේ ගෙදර සාමාන්‍යයෙන් මම දන්න කාලේ ඉඳන් මට මතක කාලේ ඉඳන් හැම චාරිත්‍රාක්ම මේ විදිහටම කරනවා. චූටිම කාලේ නම් මන් දන්නේ නැහැ. හැබැයි මට තේරෙන කාලේ ඉඳන් නොනගතේට එහෙම කාලා බීලා ඔක්කොම වැඩි ඉවර කරලා මුකුත් නොකනොබී ඉන්නවා. ආපහු ටිපගිනි මොලවලා ඒතොර නැකතට ආහාර අනුභවය එනකම් මං හරි මාස දෙයක් තමයි ඒක. මගේ අනාගතේත් මං හිතාගෙන ඉන්නේ මම දවසක කොච්චර ලොකු වුණත් මට ඒ චාරිත්‍ර ටික ඒ විදිහටම ඕනේ. මොකද අවුරුද්දට එකපාරක් එන හරිම ලස්සන උත්සවයක් නේ සිංහලින්දු අලුත් අවුරුද්ද කියන්නේ. ඉතින් ඒ වගේම මෙදා පාරත් අපි ඒක හරිම සරල චාම් විදිහට සැමරුවා. ඉතින් අම්මා තමයි ලිපගිනි මොලවන්නේ. අම්මා කලින් දවසේ රෑ ඔක්කොම ටික ලෑස්ති කරගෙන තියාගෙන ඉන්නවා. ඉතින් මට මතක විදිහට පාන්දර 4යි ගානකට තමයි මේ පාර ලිපගිනි මොලවන්න තිබ්බේ. හැම ගෙදරකම මන් දන්නේ නැහැ. හැබැයි අපේ ගෙදර පුරුද්දක් තියෙනවා. අම්මා ඒ උතුරන කිරි මුට්ටියෙන් කිරි ටිකක් අයින් කරනවා සාමාන්‍ය ගෙදර වටේට ඉන්න. ඉතින් ආශිර්වාදයක් විදියට ඒක සලකනවා. ඒ විතරක් නෙවෙයි. ඒ කිරි මුට්ටියටම හාල් දාලා තමයි අපේ ගෙදර නම් කිරිබතක් හැදෙන්නේ. සමහර අය ඉන්නවනේ කිරි මුට්ටියක් වෙන මුත්‍රනවා. ඒතකොට කිරිබතක් වෙනම හදනවා. අපේ එහෙම නෑ. මේ මුට්ටියටම හාල් ටිකක් දාලා කිරිබත හදනවා. මෙදා පාර අපි අවුරුද්ද සැමරුවාට ලොකුම දේ තමයි අපේ අක්කා දැන් අපි ළඟ නැහැ කියන්නේ. එයා ස්ටඩීස් වලට රට ගිහින් එයා දැන් අවුරුදු 1කමාරක් විතර එයා නැතුව හරි පාළුයි. අපේ ගෙදර අනිත් හැමෝම හිටියත් ඉතින් එයාව අමතක කරන්න බැහැනේ. එයාත් හිටියානම් මේ අවුරුද්ද මීට වඩා තව ලස්සන වෙන්න තිබ්බ ඇත්තටම. ඒ වුණාට අපි ආරත් වීඩියෝ කෝල් එක කරලා විශ් කරා. මොකද එයා නැතුව පාළුයි. ඒ මැදට දැන් අපේ ගෙදර පොඩ්ඩක් ඉන්න නිසා අවුරුද්ද හරිම ජයයි. මොකද ගෙදර පිරීලා තියෙන්නේ අපේ අයියගේ බබා නිසා. ඉතින් ඒ අතරතුර අම්මා කිරිබත් එක හදනකම් මම කෑම මේස ලෑස්ති කරා. වෙන අවුරුදු වල නම් මමයි අක්කයි අපි දෙන්නම එකතුලා තමයි කෑම මේස ලෑස්ති කරන්නේ. ඉතින් මේ පරක්ක නැහැනේ. ඒක නිසා මම කෑම මේස ලෑස්ති කරා. කොහොමත් අවුරුද්ද කියන්නේ අපේ ගෙදර හරි ලස්සනට සිද්ධ වෙන දෙයක්. අමාර කලිනුත් කිව්වා වගේ මම අවුරුද්දට පුදුමම ආසයි. ඒ ෆීලින් එක මට චූටි කාලේ තිබ්බ එක මට තවටත් තියෙන අවුරුදු කාලේ ලඟ වෙද්දී. මොකද ඒ චාරිත්‍රවලට මම පුදුමම ආසයි. මන් දන්නේ නැහැ ඇයි කියලාත්. ඒ වුණාට ඒ චාරිත්‍ර හරි ලස්සනයි. මං හරි ආසාවෙන් හැම දෙයක්ම කරන්නේ. මේ පාර නැකතට අඳින්න තිබ්බ මට මතක විදිහට සුදු පාට. ඉතින් ඒ නිසා අපි කට්ටියම සුදු පාට මික්සලා තියලා අඳුන් තමයි හොයාගත්තේ. පාන්දර 3යි ගානකට හැරෙන නිසා බලාගෙන හිතේ කීයටද කන්න තියෙන්නේ කියලා. මට මතක විදිහට 6යි ගානකට තමයි මේ පාර ආහාර අනුභවය තිබ්බේ. ඉතින් මේකෙනුත් අපි කැමතිම චාරිත්‍රය තමයි ගනුදෙනු කියන්නේ. හැබැයි මම හිතන්නේ මේක හැම ගෙදරකම වගේ එහෙම වෙන්න ඕනේ. ගනුදෙනු කියලා චාරිත්‍රයක් තිබ්බට ගණු විතරයි දෙනු නැහැ. අම්මගෙන් තාත්තගෙන් අයියගෙන් අක්කගෙන් හැමෝගෙම හම්බෙනවා. මම ගෙදර පොඩි එක්කෙනා නිසා කොහොමද මට හම්බෙන ගාන පොඩ්ඩක් වැඩි. මොකද අක්කත් ඉන්න නිසා. ඒ වුණාට මේ පාර අක්කා නැහැ. ඒ වුණාට ඒකට හරියන්නේ මගේ අනිත් අක්කයි කියන්නේ අපේ අයියා මැරි කරපු අක්කා ඉන්නවා. ඉතින් වෙනද වගේම ඒ හම්බෙන ගාන ඒ විතරම හම්බුණා. අපි හැමෝම හරි ආසාවෙන් බලාගෙන ඉන ගනුදෙනු කරනකම්. මොකද එදාට අම්මගෙනුයි තාත්තගෙනුයි ලොකු ගාණක් කඩා ගන්න පුළුවන් නිසා. ඉතින් මේ විදිහට තමයි බුලත් තියලා වැඳලා කට්ටියම එකට කෑම කාලා අපේ චාරිත්‍ර ටික ඉවර කරන්නේ. මම හරි ආසයි. මම හිතන්නේ මේ චාරිත්‍ර අපේ
ගෙදරට ඇවිල්ලා තියෙන්නේ අපේ අම්මගේ පැත්තෙන් තාත්තගේ පැත්තෙන්. ඒගොල්ලොන්ගේ අම්මලා තාත්තලා කරන දේවල් නිසා තමයි ඒගොල්ලෝ මේ දේවල් මේ විදිහට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මොකද හැම ගෙදරකම මේ චාරිත්‍ර කරන්නේ නැහැ කියලා මම දන්නා. ඉතින් මම හරි ආසයි මේකට. මම හරි ආසයි මේ චාරිත්‍රික ඉස්සරහට අරගෙන යන්න. ඉතින් අපේ ගෙදර අවුරුද්ද අපි හිමින් සැමරුවේ මේ විදිහට තමයි. ඊළඟ දේ කියන්න මොහේ අවුරුද්දට අපි විශ් කරනවානේ. ඉතින් අවුරුද්දට විශ් කරනකොට ඒ විශ් එක හදවතින්ම කරන්න මිනිස්සෙක්ට මොකද අපේ හිත කොහොමත් කහඩ වලින් පිරලා තියෙන්නේ. අපි 100%ක් හරිම මිනිස්සු නෙමෙයි. ඒ වුණාට අවුරුද්දට එකපාරක් හරි මිනිස්සෙක්ට හිතේ කිසිම කාටක් නැතුව විශ් කරන්න පුළුවන් නම් මං හිතනවා ඒ දවස් ඇතුළත හරි ඔයා හරි සාර්ථක මිනිස්සෙක් කියලා. මම හිතන්නත් ඒ වගේ ඔයාට විශ් කරනවද නැද්ද කියන එක නෙවෙයි. ඔයා ප්‍රාර්ථනා කරන්නේ මේ මිනිස්සයාට සමහර විට ඔයා එයාට විශ් කරන්නේ ඒ කියන්නේ එයාට හම්බෙන අවුරුද්දේ පළවෙනි විශ් එක ඔයාගෙන් වෙන්න පුළුවන්. ඔයා ස්පෙෂල් කෙනෙක්ද නැද්ද ඒක අදාළ නැහැ. අවුරුද්දට සුබ පතන්න ඒ මිනිස්සයාගේ ජීවිතේ සාර්ථක වෙන්න කියලා නැති බැරිකම් අඩු වෙලා සතුටින් හිත පිරෙන්න කියලා. ඉතින් ඒක තමයි මේ අවුරුද්දේ මගේ ප්‍රාර්ථනාව. ඉතින් මේ වගේ හරිම සරලව තමයි අපි අපේ ගෙදර අවුරුද්ද සැමරුවේ. ඔයාටත් ප්‍රාර්ථනා කරන ඔයා කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා. ඉතින් මං පුළුවන් තරම් ඉක්මනට ආපහු අලුත් vlog එකක් අරගෙන එන්නම්. එතකාල හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.